Hi, මගේ යාළුවනේ. Today I came back with a new English lesson. Today's lesson is how to make do does did questions. ඉතින් අන්න අද අලුත් lesson එකකින් ආවා. මේ lesson එකේදී ඔයගලන්ට හරිම වැදගත් වෙන lesson එකක්. ඉතින් අපි ඉක්මනටම අපේ lesson එකට යමු. කොහොමද මේ do does did දාගෙන මේ sentence වලදී questions හදන්නේ කියලා. ප්‍රශ්න හදන විදිහ අපි කතා කරමු. මුලින්ම මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ do එක ගත්තාම do එක තමයි අපි මෙතනදී ඉංග්‍රීසි භාෂාවෙදී ප්‍රශ්නයක් හදන්න ලේසියෙන්ම භාවිතා කරන word එක තමයි do. ඊට අමතරව අපි දන්නවා WH questions තියෙනවා. අපි WH question එකත් යන්නේ මේ do කියන word එක. හරි. අපි මුලින්ම කතා කරමු. මොකද මේ do එක ගත්තාම do එකේ sides දෙකක් තියෙනවා. පැති දෙකක් තියෙනවා. එකක් තමයි අපිට do එක උදව් වෙනවා ඉංග්‍රීසි භාෂාවේදී එක පැත්තකින් ගත්තාම එයා action verb එකක් විදිහට ඉන්නවා. ක්‍රියාපදයක් විදිහට ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තාම එයා අපිට help verb එකක් විදිහට උදව් කිරීමට ඒ කියන්නේ helping verb එකක් විදිහට ඉන්නවා do question එකක් හදද්දී. හරිද? කොහොමද මෙයා ක්‍රියාපදයක් විදිහට ඉන්නේ action verb එකක් විදිහට ඉන්නේ? අපි දන්නවා do කියන එකේ සිංහල තේරුම තමයි කරනවා කියන අර්ථය. එතකොට do කියන එක question එකකට හදද්දී අපි do කියන එක sentence එකේ ඉස්සරහට ගෙනල්ලා අපි ප්‍රශ්නේ හදන්න පාවිච්චි කරනවා. do එකේ වෙනම තියෙනවා. මොකද do එක අපි පාවිච්චි කරන්නේ plural pronouns වලට විතරයි. ඒ කියන්නේ බහුවචන පදවලට විතරයි. ඒ කියන්නේ වාක්‍යයක මුලේ ඉන්නේ බහුවචන පදයක් නම් ඒ කියන්නේ I, we, you, they කියන කියන්නේ බහුවචන පද තව people's, children වගේ ඒ වගේ බහුවචන පද ඉන්නවා නම් ඉස්සරහා එතකොට පාවිච්චි කරන්නේ do. හැබැයි ඒක වචන පද වලටත් වෙනම ඉන්නවා do එකේම යාගෙම වෙනම සහෝදරයෙක් ඉන්න. අපි ඒක ගැන පස්සේ කතා කරමු. දැන් යමු කොහොමද plural pronoun එකක් ඉද්දි බහුවචන පදයක් ඉද්දි do කියන එකෙන් questions හදන්න කියලා. ඔයාලට පේනවා ඇති example එකක් විදිහට දීලා තියෙනවා sentence එකක් I like an ice cream කියලා. හරිද? එතකොට I like an ice cream කියන එකේ ඔයාලට පේනවා I කියන්නේ බහුවචන පදයක්. ඉංග්‍රීසි භාෂාවේදී අපි I කියන එක use කරන්නේ බහුවචන පදයක් විදිහට. එතකොට මෙතන like තියෙනවා. like කියන මෙතන අදහස කැමති කියන එක. නමුත් අපි මෙතනදී ඒක ක්‍රියාපදයක් විදිහට කැමති කියන එක අපි use කරනවා. කැමති කියන එක verb එකක් විදිහට ක්‍රියාපදයක් විදිහට බලනවා ice cream වලට කන්න කැමති. අපි ඒක ප්‍රශ්නයක් අහද්දී ප්‍රශ්නයකට පෙරලද්දී වාක්‍ය ඉස්සරහට do දානවා. මොකද I කියන්නේ plural එකක්. ඇයි මේ I එක you වෙලා තියෙන්නේ question form එකේදී? ඒකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් I සහ we pronouns පාවිච්චි කරන්නේ. මම සහ අපි pronoun පාවිච්චි කරද්දී බලන්නකො සිංහල වුණත් බලන්නකො. දැන් මම ice cream කනවා මම ice cream කනවද කියලා මගෙන්ම මම ප්‍රශ්න අහනවද? නෑනේ. එතකොට අපි ice cream කනවා කිව්වම අපි ice cream කනවද? අපි කියලාම අපි ප්‍රශ්න අහන්නේ නෑනේ. ඔයාලා ice cream කනවද කියලා නෙමෙයි අහන්නේ. ඊට පස්සේ ඔයා අයිස්ක්‍රීම් කනවද නෙමෙයිද අහන්නේ. අන්න එහෙම නේද? ඉංග්‍රීසි වලත් එහෙමයි. එතකොට මේ I සහ we අපි use කරද්දී ඒක question form එකකට question එකකට හරවද්දී ප්‍රශ්නයකට හරවද්දී අපි ඒ I කියන subject එක නැත්තම් උක්තය අපි පාවිච්චි කරන්නේ I නෙමෙයි නැත්තම් we නෙමෙයි you කියලා. හරිද? ඔයා කියන අර්ථය නැත්තම් ඔයාලා කියන අර්ථය we වලට නම් do you like ඔන්නවට පේනවා මේ subject එක එන්නේ do ගේ ක්‍රියාපදයටයි මැද්දට. ඔයාලට ක්‍රියාපදයේ කිසි වෙනසක් කරන්න ඕනේ නැහැ. බහුවචන පදයක් ඉන්නවා නම් sentence එකේ මුල ඒ ක්‍රියාපදයේ එහෙම්මම subject එකේ හැපැත්තට දානවා. එතකොට like එක කිසි වෙනසක් නැහැ හැමමයි. do එක ඉස්සරහට එනවා. do එක ඉස්සරහට ආවම තමයි එතන ප්‍රශ්නය හැදෙන්නේ. කිසි මේක ලොකු අමාරුවක් නැහැ do එකකින් ප්‍රශ්න හදද්දී. මොකද
අර තියෙන වාක්‍ය ඉස්සරහටම කෙලින්ම වඩ තියෙන do කියන එක දාගන්න විතරයි. කෙලින්ම එතකොට ප්‍රශ්නයක් හැදෙනවා. තේනවනේ? එතන අර පොඩි වෙනසක් කරන්න තියෙනවාට pronoun එක විදිහට subject එක විදිහට I හරි we හරි හිටියොත් ඔයාට මැද්දට දාන්න වෙන්නේ you. අපි තව examples වලින් කතා කරමු කොහොමද questions හදන්නේ කියලා ඒ sentence එක ඔයාට දීලා තියෙද්දි. හරිද? මාත් එක්ක කියන්න මේ කොහොමද එන්නේ කියන එක. මේ දින plural pronouns ටිකක් ඔයාට දීලා බලමුකෝ. Do I, do we, do you, do they, do people, do children විදිහට. හරිද? plural විදිහට මෙහෙම තියන්න පුළුවන් අපිට. හරිද? අපි යමු තව examples වලට. ඒ example හරහත් ඔයගලන්ට තව තේරුම් යයි doත් එක්ක ප්‍රශ්න හදන විදිහ. හරි. ඔන්න ඔයගලන්ට පේනවා තව examples තියෙනවා. highlight කරලම දෙන ඔයගලන්ට පැහැදිලි වෙන විදිහට බලන්න. sentence එක තමයි I like apples. අර වගේමයි මම කැමති apples වලට. ඔයාගේ ප්‍රශ්නයක් අහද්දී මම කිව්වා I නම් අනිවාර්යෙන් subject එක ඒ කියන්නේ ප්‍රශ්නයක් අහනකොට අපි you විදිහට දානවා. I එක you කරන්න ඕනේ. ඒ වගේම do එක ඉස්සරහට එනවා. මොකද I කියන්නේත් බහුවචන පදයක් නිසා. එතකොට do you වෙනවා. ඒ කියන්නේ I එක මැදට එනවා. like එක කිසි ප්‍රශ්නයක් නැතුව like වෙනවා. ඊටු කොටස් ටික වලට normally ලියාගෙන යන්න විතරයි තියෙන්නේ. නිකම්ම ප්‍රශ්නේ හැදෙනවා. මේ I like apples එක ඉස්සරහට කෙලින්ම do දානවා. වෙනස් කරන්න තියෙන්නේ I. දැන් ඔයාලා බලන්නකෝ සෙකන්ඩ් එක බලන්නකෝ birds fly in the sky. ඔයාලට පේනවද මේ birds fly in the sky කියන මේ වාක්‍ය ඉස්සරහට නේද මේ do දාලා තියෙන්නේ? දැන් ඔයාලට අමාරුද මෙහෙම හදන්න do ප්‍රශ්නයක්? do වලින් ප්‍රශ්න හදන්න අමාරුද? නෑ. කිසිම අමාරුවක් නැහැ do එකෙන් ප්‍රශ්නයක් හදද්දී. බලන්න birds කියන්නේ බහුවචන පදයක්. ඒක නිසා fly එකට මුකුත් කරලා නැහැ. එහෙම්මමයි තියලා තියෙන්නේ නේද? fly in the sky කුරුල්ල අහසේ පියාඹනවා. ප්‍රශ්න හදද්දී ඉස්සරහට මේ වාක්‍ය ඉස්සරහට කෙලින්ම do අරගෙන තියෙනවා. මැද්දට subject එක දාලා තියෙනවා birds කුරුල්ලෝ කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ fly පියාඹනවා. මොකද එයාලා වෙනසක් කරන්න දෙයක් නැහැ. do birds fly කුරුල්ල පියාඹනවා. එතනම ප්‍රශ්නයක් හැදිලා තියෙන්නේ do එක ඉස්සරහට ආවම. ඔයාලට පේනවා do එක අපිට උදව් වෙන විදිහ ප්‍රශ්නයක් හදද්දී. දැක්ක නේද? ඊට පස්සේ බලන්න ඔන්න මම කලින් කිව්වා වගේ we එකේ වෙනස බලන්න. ඔන්න sentence එකක් තියෙනවා we play football on Saturdays. මේ ඔක්කොම වර්තමාන කාල ක්‍රියාපද. වර්තමාන කාල ක්‍රියාපදත් එක්ක තමයි ක්‍රියාපදයක් සහිත වාක්‍යයත් එක්ක තමයි නැත්නම් ඒක question එකකට හරවදී ඒ විදිහටම වර්තමාන කාලෙන් තියන්න තමයි do එක පාවිච්චි කරන්නේ. අතීත කාලෙන් පාවිච්චි කරන්න තියෙනවා do එකේම තවත් එක කොටසක්. ඒ කියන්නේ යාගෙම verb side එකක් තියෙනවා. අපි ඒක ගැන පස්සේ කතා කරමු. හරිද? බලන්නකෝ අපි මේ example එක ගත්තොත් we play football on Saturdays. මෙතනදී ඔයාලට පේනවා මේ වාක්‍යෙ හැමම තියෙනවා. හැබැයි we එක වෙනුවට මම කලින් කිව්වා වගේ you එතනට replace කරන්න ඕනේ. we වෙනුවට you දාන්න ඕනේ. මොකද අපිම මේ Saturdays මේ පාපන්දු සෙන්සුරාදා පාපන්දු මේ ක්‍රීඩා කරනවද සෙල්ලම් කරනවද කියලා අහනවද? නෑ. අහනවා. ඒක එතන එච්චර මේකක් නැහැ නේද? අපි එහෙම අහන්නේ නෑනේ. ඔයාලා දැන් මේ සෙන්සුරාදාට ප්ලේ කරනවද ෆුට්බෝල්? අන්න එහෙමනේ නිකන් අහන්නේ සාමාන්‍ය විදිහට. ඒකට ඔයාලා you කියන එකේ අර්ථය ඔයා විතරක් නෙමෙයි ඔයාලා කියන අර්ථයත් තියෙනවා නේද? එතකොට ආඩ පේනවා කොහොමද මෙතන ප්‍රශ්න හැදිලා තියෙන්නේ කියලා. do ඉස්සරහට එනවා හැම එකකම බලන්න. do ඉස්සරහට ඇවිල්ලා මේ බහුවචන පදයක් sentence එකක ඉද්දි නිකම්ම ක්‍රියාපදයට කිසි වෙනසක් කරන්නේ නැහැ. play කියලා හැමම දාලා මේ play එක ඉරි ගහලා මේ underline කරලා තියෙන එක හැමම කිසි වෙනසක් නැහැ. play. මෙතන fly එක කිසි වෙනසක් නැහැ. fly. like එක කිසි වෙනසක් නැහැ. like. වෙනස් වෙලා තියෙන්නේ අර I එකයි P එකයි මැද්දට U වෙන එක විතරයි. වට මතක තියාගන්න තියෙන හරිම පොඩි දෙයක් do එකේදී. ඊට පස්සේ මොකද්ද? Children like to sing songs. ළමයි කැමති සින්දු කියන්න. හරිද? එතනවත් බලන්න මුල මේ වාක්‍ය හැමමයි question එකේ තියෙන්නේ නේද? ඒක ඉස්සරහට නිකන් do ඇවිල්ලා විතරයි. ඔන්න ප්‍රශ්නේ හැදිලා ඉවරයි.
කිසිම ප්‍රශ්නයක් නැහැ බහුවචන පදයක් වාක්‍යයක මුල තියෙනවා නම්. ඔයා තේරුම් ගන්න ඕන එකම දේ, ඔයා දැනගන්න ඕන එකම දේ මොකක්ද? බහුවචන පදයක්ද කියන එක විතරයි. ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. සෙන්ටෙන්ස් එක බහුවචන පදයක් නම් verb එක වෙනස් ක්‍රියාපදේ කිසි වෙනසක් කරන්න ඕනේ නැහැ. ඒක එහෙම්මම තියන්න ඕනේ. හරිද? වර්තමාන කාලේ නම්. හැබැයි අපි දන්නවා ඒක වචන පදවලට යද්දී ඒක වෙනස් වෙනවා. අපි ඒක ගැනත් තව ඉස්සරහට කතා කරමු. බලමුකෝ අපි දැන් මේ එක්සැම්පල් එකේදී කිසි වෙනසක් නැහැ. do එක ගත්තා subject එක විදිහට ඉන්නවා children නැත්නම් උක්ත පදේ විදිහට එයාව මැදට දානවා children එහා පැත්තේ verb එක තියෙනවා. like එක like එකමයි like විදිහම කිසි වෙනසක් නැහැ. play play fly fly like වෙනස් වෙලා තියෙන්නේ කිසි වෙනසක් නැහැ. වෙනස් වෙන්නේ subject එක මැදට එන එක විතරයි. birds නම් birds children නම් children වෙනස් වීමක් තියෙන්නේ මේ v එකේ i එකේ විතරයි. ඒකත් කිසි ලොකු වෙනසක් නැහැ නේද? ලොකු අමාරුවක් නැහැ. u විතරක් මැදට දාන්න තියෙන්නේ. තේරුණා? මම හිතනවා ඔයගොල්ලන්ට තේරුණා කියලා මේ do එකකින්. තේරෙන්නේ නැත්නම් ආයෙ මුලට ගිහිලා ආයෙ කොටස් ටික බලන්න. ආයෙ ඔයාම examples ලියලිය බලන්න. අපි යන් ඊළඟ එකට. හරි. අපි දැන් යනවා දැන් අපි කලින් කතා කළානේ බහුවචන පදත් එක්ක do තියනවා කියලා do එකකින් තමයි question එක හදන්නේ කියලා. ඒ වුණාට ඒක වචන පදවල අපි දන්නවනේ මේ ප්‍රශ්න හදන්න වෙනවා කියලා. හැබැයි ඒක වචන පදවලටදී වෙනස් වෙනවා. මොකද්ද වෙනස් වෙලා තියෙනවට පේනවා. අපි ඒක වචන පදවලට දාලා තියෙන does කියලා අරගෙන ටිකක් බහුවචන පදවලට වඩා ටිකක් අපිට ඒක වචන පදයක් වාක්‍යයක මුල ඉන්නකොට ඉංග්‍රීසි භාෂාවේදී ඒකේ පොඩක් ප්‍රශ්නයකට හරවද්ද චූටි දෙයක් හදාගන්න තියෙනවා අපිට. මොකද ඒක හදන්න නැතුව අපි ඒ රූල් එක දන්නේ නැතුව අපිට ඉංග්‍රීසි භාෂාවේ sentence pattern එකකදී sentence එකක් හරියට ලියා ගන්න බැරි වෙනවා. ඔයගලන්ට සමනේ වරදිනම තැනක් මේක. රචනාවකදී ඊට පස්සේ අපි මොකක් හරි පැරග්‍රාෆ් එකක් ලියද්දී වැරදෙනම තැනක් තමයි මේක. ඒක හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි විශේෂයෙන්ම ගත්තොත් ඉංග්‍රීසි භාෂාවේදී කවුරු හරි කියන්නේ ඒක වචන පදයක් වාක්‍යයක මුල ඉන්නවා නම් එයා වෙන්න පුළුවන් he නැත්තම් she it නැත්තම් ඔයාගේ mother driver child dog ඕනම විදිහේ ඒක වචන පදයක් ඉන්නවා නම් ඔහු හරි ඇය හරි ඌ හරි එයා හරි ඊට පස්සේ අම්මා ඊට පස්සේ රියදුරා එක්කෙනෙක් ගැන සඳහන් කරලා තියෙනවා නම් ඉංග්‍රීසි වාක්‍යයක ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකක ඔයාට සිද්ධ වෙනවා එයත් එක්ක ඉන්න ක්‍රියාපදයට අගට s හරි es හරි දාන්න. ඔයා දැම්මේ නැහැ කියලා හිතන්නකෝ. එතකොට සම්පූර්ණයෙන්ම ඒ වාක්‍ය වැරදෙනවා. ඒක වචන පදයක් මුල ඉන්නවා නම්. හරිද? ඒක ප්‍රධානම මේන් රූල් එකක් ඉංග්‍රීසි සෙන්ටෙන්ස් පැටර්න් එකක් හදද්දී. මේක හරීම ප්‍රාථමික රූල් එකක් ප්‍රාථමික නීතියක්. ඒක දන්නේ නැතුව අපි මොකක් හරි ලියන්න ගියොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදෙනවා. හරිද? අපිට නිකන් තියන්න බෑ heat එක. දැන් බලන්න මේකේ sentence එකක් example එකට දීලා තියෙනවා she likes chocolate කියලා තියෙනවනේ නේද? දැන් අපිට කීයටවත් she like කියලා දාන්න බෑ. she like chocolate කියලා දාන්න බෑ. ඊට පස්සේ he like chocolate කියලා දාන්න බෑ. it like chocolate, mother like chocolate, driver like chocolate. මේ වගේ child like chocolate වගේ අපිට එහෙම දාන්න බෑ. අනිවාර්යයෙන්ම එක පුද්ගලෙක් ඉන්නවනම් ඒක වචන පදයක් ඉන්නවා නම් ඒ ක්‍රියාපදයකට s හරි අදාළ වෙන sද esද කියන එක අපි දැනගන්න ඕනේ මොකක්ද කියන එක. මෙතනදී එකතු වෙන්නේ is likes වෙලා නේද? එතකොට she likes chocolate තමයි හරි. he likes chocolate. it likes chocolate. mother likes chocolate. child likes chocolate. එනේ විදිහට s කියලා කියවෙන්නම ඕනේ. හරිද? මම ඔයාලට කියනවා දැන් මේක තමයි sentence pattern එක. උන දැන් මම ඔයාලට sentence එක ගැන කිව්වා. හැබැයි අපි ඒක question එකකට හදද්දී ප්‍රශ්නයකට හරවද්දී sentence එකක් වාක්‍යයක් ප්‍රශ්නයකට හරවද්දී ඔයාලට දැන් අපි දන්නවා අනිවාර්යයෙන්ම ක්‍රියාපදයකට s හරි es හරි තියෙන්න ඕනේ. ඒක වචන පදයක් නම් ක්‍රියාපදය. එතකොට
ක්වෙක්ෂන් එකකට හරවද්දී ප්‍රශ්නයකට හරවද්දී මෙතන මේ es හරි දාලා තියෙනවා නම් මේ ක්‍රියාපදයට මෙයා ඇතුලේ හැංගිලා ඉන්නවා වචන දෙකක්. අපි ඒ දෙක එළියට අරගත්තොත් විතරයි අපිට ඒකේ ප්‍රශ්නය හදන්න පුළුවන්. ක්වෙක්ෂන් එක හදන්න පුළුවන්. මම මේ ක්වෙක්ෂන් එක හදන එකට එන්න කලින් මෙතන ඔයගොල්ලන්ට යට පේනවා නිල් පාටින් දාලා likes කියලා තියෙනවා, goes කියලා තියෙනවා, makes කියලා තියෙනවා, drives. මේ හැම එකක්ම මේ ඒක වචනයක් ඉස්සරහින් එක වචනයක් පිටිපස්සෙන් එන්න ඕනේ ක්‍රියාපදයක්. මොකද මේ අගට s එකතු වෙලා තියෙන හැම එකක මේ go එකේ es එකතු වෙලා make එකේ s එකක් එකතු වෙලා drive එකේ s එකක් එකතු වෙලා ඔයාලට පේනවා ඇති මේ වගේ වාචන තියන්න පුළුවන් වෙන්නේ. මේ වගේ ක්‍රියාපදේ තියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කට්ටිය ඉස්සරහා විතරයි. he she it මේ වගේ එක පුද්ගලයෙක් විතරයි. ඒක වචන පද කියන්නේ එක පුද්ගලයයිනේ නේද? ඒ විතරයි. එතකොට මේ likes කියන එක ඇතුලේ හැම මේ විදිහට s එකක් හරි es එකක් හරි දැම්මොත් මෙයාගේ ඇතුලේ verbs දෙකක් තියෙනවා. වචන දෙකක් තියෙනවා. words දෙකක්. does එකයි මේ අනිත් එක like එකයි. අපි දන්නවා දැන් ඔයාලට පේනවා මේ හැම එකකම වෙනස් වෙලා තියෙන්නේ දෙවෙනි word එක විතරයි. මෙතන like වෙලා, මෙතන go වෙලා, මෙතන make වෙලා, මෙතන drive වෙලා. හැබැයි ඉස්සරහා තියෙන හැම එකම word එක තියෙන්නේ. does. හරිද? අපි දැන් මෙතන topic එකක් මොකද්ද? does. එතකොට ප්‍රශ්නයක් හදද්දී මේක ඇතුලේ ඉන්න does වයි මේකේ යට අදාළ ඉන්න ක්‍රියාපදයයි ගත්තාම වෙන් කළාම likes එක ඇතුලේ මෙයාට s එකක් එන්න හේතුව තමයි මේ does කියන එක කෙනා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රශ්නයක් හදද්දී. මෙයාගොල්ලෝ මේ කියන්නේ මේ ක්‍රියාපදයන් මේ ඒක වචන පුද්ගලයෙක්ගේ හා පැත්තේ තියෙන ක්‍රියාපදේ s හරි es හරි වෙලා තියෙන්නේ මේ does නිසා කියලා අපි දැනගන්න ඕනේ. මොකද මෙයාගේ ඇතුලේ does ඉන්නවා. ඒක නිසයි එයා s හරි es හරි වෙලා ඒ ක්‍රියාපදේ වෙනස් වෙලා තියෙන්නේ ඒක වචන පුද්ගලයෙක් ඉන්න නිසා. එතකොට නිකන් හරි මෙයාගේ ඇතුලෙන් does අපි ඇදලා ගත්තොත් මේ likes එක ඇතුලේ ඉන්න does මෙහෙම එළියට ඇදලා ගත්තොත් ඉතුරු වෙන්නේ කවුද? like එක විතරයි. දැන් ওই goes කියන එකෙන් does කියන කෙනා ඇතුලේ ඉන්න එයාව ගලවලා ගත්තොත් ඉතුරු වෙන්නේ go එක විතරයි. ඔන්න දැන් ওই ඉතුරු වෙච්ච කෙනාව තමයි does එක මුලින් ඇද්දාම ඉතුරු වෙන කෙනාව තමයි ඔය දෙවෙනි word එකට තියලා තියෙන්නේ. මේ likes එකේ does එක ඇද්දාම like එක ඉතුරු වෙලා. goes එකේ does එක ඇද්දාම go විතරක් ඉතුරු වෙලා. makes එකේ does එක ඇද්දාම make විතරක් ඉතුරු වෙලා. drives එකේ does එක ඇද්දාම drive විතරක් ඉතුරු වෙලා. ඔයාලට පේනවද මේ does නිසා තමයි මෙයා s හරි es හරි වෙලා තියෙන්නේ. එතකොට අපි does එයාව අල්ලලා එළියට ගත්ත ගමන් අරයා නිකම්ම ඒ verb එක ඒ විදිහටම ඉන්නවා කිසි වෙනසක් නැතුව. එතකොට මෙයා අපිට උදව් වෙන්නේ මොකක් කරන්නද? ඒ අර දීලා තියෙන වාක්‍ය ප්‍රශ්නයකට හරවන්න උවමනා වුණාම තමයි අපිට මේ does එක එළියට අරගෙන අර ඉතුරු වෙලා ඉන්න කෙනාව බේරලා එයාගෙන් තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නිකන් ඔයා ඔළුවේ මත තියාගන්න ඕනේ. මෙයාගේ ඇතුලේ මේ ඉන්නවා මේ like කියන කෙනාව does කියන කෙනා අල්ලගෙන ඉන්න නිසා මෙයා s හරි es හරි වෙලා තියෙන්නේ කියලා ඔයාලා හිතෙන්ම වන්න ඕනේ. නැත්නම් ඔයාට බෑ මෙතන s කපලා ඉරකින් කපලා es කපලා ඉරකින් කපලා එහෙම තියන්න බෑ ඔයාට. කෙලින්ම ඒ s හරි es හරි එන්නේ මේ does නිසා කියන එක ඔයා දැනගෙන ඉන්න ඕනේ. ක්වෙක්ෂන් එකක් හදද්දී අපි හැමතිස්සෙම අර ඒක වචන පදයට කලින් does එක තියන්න ඕනෙමයි. නැත්නම් දැන් ප්‍රශ්නයක් හදන්න බෑ වර්තමාන කාලෙන් මෙහෙම ප්‍රශ්නයක් හදන්න බෑ does එක එළියට ගත්තේ නැත්නම් ඒක වචන පදයක් ඉස්සරහින්. හරිද? does අරගෙන කිසිම වෙනසක් නැහැ. අර බහුවචනකේ වගේමයි subject එක හැමම තියෙනවා. නැත්නම් උක්ත පදේ හැමම තියෙනවා. වෙනස් වෙන්නේ දැන් මම අර කලින් කිව්වේ දැන් she දැන් අපි දැන් ගත්තාම birds fly in the sky කියන එක ඉස්සරහට do දාපු ගමන් නිකම් ප්‍රශ්නේ හැදිලා ඉවරයි. හැබැයි does එකේදී sing ඒ කියන්නේ ඒක වචන පදයක් ඉස්සරහින්නකොට අපිට එහෙම කරන්න බෑ. කෙලින්ම does අරගන්න බෑ. කෙලින්ම does අරගන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. ඒක ටික ටික පුරුදු වෙන්න අපි ඒක මනසෙන් චුට්ට අර විදිහට කළොත් විතරයි. නැත්නම් අපිට එකපාර ගිහිල්ලා කෙලින්ම මෙතන does එක ඉස්සරහට ගත්තා, she එක ගත්තා, like එක එහෙම තියලා එහෙම කරන්න
අමාරුයි. සමහරක් වෙලාවට පැටලිලා ඔයා ඉස්සරහින් does එක sentence එක ඉස්සරහින් does එක දානවා. එහෙමම ලියන් යනවා. අර es එකත් හරි s එකත් හරි ඒ verb එකේ තියලා හුම්මම ලියනවා. එතකොට ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට වැරදෙනවා. හරිද? ඒක නිසා ඔයා මුලින් කරන්න ඕනේ does එක ඉස්සරහට අරගෙන අනිවාර්යයෙන්ම subject එක එහෙම ලියලා අර likes එකේ s එක x එක කාගේද does ගේ x එක ගත්තායින් පස්සේ ඉතුරු වෙන්නේ කවුද like විතරයි ආයේ s එකක් නැහැ අපි තව examples වලින් බලමුවට මෙතන තේරෙන්නේ නැත්නම් තව example එකක ගිහිල්ලා බලමු ඒකත් එක්ක ඔයාලට තේරෙයි තව ඉස්සරහ මම කතා කරනවා මට පේනවා ඉතින් does she like chocolate බලන්න likes එක වෙනස් වෙලා like වෙලා අන්න ඒකයි මෙතන තියෙන එකම වෙනස does ඉස්සරහට ආවම මට පේනවා likes එක කැඩලා තියෙනවා does කියන එකයි like කියන එකයි ඊට පස්සේ goes එක කැඩලා තියෙනවා එයාගේ ඇතුලේ ඉන්න does එළියට ඇවිල්ලා go මම කලින් කිව්වා මේ විදිහට ඔය බලමු මේක පොඩ්ඩක් කොහොමද ප්‍රශ්නේ හැදෙන්නේ does he does she does it does mother does driver does child does dog මෙහෙම තමයි ප්‍රශ්නේ හැදෙන්නේ අපි බලමු තව examples වලට ගිහිල්ලා හරි ඔන්න මෙතන තවත් examples ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට තවත් තේරුම් ගන්න මම කියලා දෙන එකින් එක පළවෙනි sentence එක ගත්තාම he plays cricket every evening ඔන්න බලන්න ඔහු හැමදාම cricket සෙල්ලම් කරනවලු හවස එතකොට මෙතන ඔයාලට පේනවා he කියන්නේ ඒක වචනයක් ඒක වචන පදයක් එතකොට මේ singular pronoun එක ගත්තාම he එක්ක බලන ක්‍රියාපදයේ තියෙන විදිහ ක්‍රියාපදයෙන් ඉස්සරහට s එකක් එකතු වෙලා නේද? එතකොට මේ s එක තියනවා කියන්නේ කවුද? මොකක්ද මෙතන තියෙන්නේ? මෙයා කවුද හංගගෙන ඉන්නේ? does තමයි මෙයා හංගන් ඉන්නේ. ඒකයි යාගේ ඉස්සරහට s එකක් එකතු වෙලා තියෙන්නේ. දැක්කද? එතකොට does එළියට ගත්තාම does එළියට ගන්නේ මොකටද? හැමතිස්සෙම එළියට ගන්න ඕනේ නෑ does. ප්‍රශ්නයක් හදන්න ගියාම තමයි අපිට does එළියට ගන්න ඕනේ වෙන්නේ. does එළියට ගත්තාම ඔන්න දාගත්තා subject එක මැද්දට he එක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මම කලින් කිව්වා වගේ I එකයි u I එකයි v එකයි විතරයි. he එක හැමම දැම්මා මේ place එකේ අපි does එක එළියට ගත්ත නිසා දැන් ආයේ අපිට s එක තියන්න බෑ නිකම්ම place එක play වෙනවා. එතකොට ඔන්න ඔයාලට හදන්න ඕනේ ප්‍රශ්නේ හැදිලා ඉවරයි. Does he play cricket every evening කියලා ඔන්න ප්‍රශ්නේ හැදිලා ඉවරයි. හරිද? අපි ඊළඟ sentence එකට යමු. My mom cooks rice for lunch. මගේ අම්මා උයනවලු මේ පත් දවල්ට පත් උයනවලු අපේ අම්මා. මගේ අම්මා. එතන මගේ අම්මා උයනවද? එහෙම අහනවද? නෑ නේද? දැන් වෙන කවුරු හරි නේ ඔයාගේ අම්මා උයනවද දවල්ට පත්? එහෙමනේ අහන්නේ ප්‍රශ්නයක්. දැන් ඔයාලට පේනවා my mom කියන්නේ කියන්නේ මගේ අම්මා කියන්නේ ඒක වචන පදයක්. නේද? ඒක වචන පදයක්. එතකොට මගේ අම්මා කියන එක එයත් එක්ක බලන්න ක්‍රියාපදයේ තියලා තියෙන විදිය cook කියන්නේ නැතුව cooks වෙලා. ඇයි මේ cooks කියන කෙනා ඇතුලේ කවුද ඉන්නේ? doesව හංගන් ඉන්නේ. doesව හංගන් ඉන්න නිසා s එකක් කුග්ගේ එහා පැත්තෙන් එළියට ඇවිල්ලා. හරිද? අනිවාර්යයෙන්ම s එකක් තියෙන්න ඕනේ වාක්‍යයක නම් ඒක වචන පුද්ගලයෙක් ඉන්නවා නම්. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ගැන කියනවා නම් ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකකදී ක්‍රියාපදේ ඒ කියන්නේ මේ වාක්‍ය වර්තමානේ නම් අනිවාර්යයෙන්ම s එකක් තියෙන්න ඕනේ. අතීතේ නම් ප්‍රශ්නයක් නෑ. අපි අතීත එකක් පස්සේ කතා කරමු. හරිද? cooks කියලා වෙන්න ඕනේ වර්තමාන කාල ක්‍රියාපදයක්. ඔන්න cooks එකේ ඇතුලේ ඉන්න does එක ගලවලා ගත්තාම අපිට cooks කියලා තියන්න බෑ ප්‍රශ්නයක් හදද්දී. cook විතරයි තියන්න පුළුවන්. හේතුව මොකද මේ s කියන්නේ does ගේ s. ඒක නිසා අපි cooks කියන එක දෙකට කඩනවා does අනිත් එක්කෙන cook වෙහෙමම තියෙනවා. එතකොට my mom එක මෙතන වෙනස් වෙලා තියෙන your mom ඔයාගේ අම්මා ප්‍රශ්නයක් අහද්දි මගේ අම්මා මෙහෙම බද්දු වෙනවද එහෙම කියන්නේ නැහැ. ඔයාගේ අම්මා බද්දු වෙනවද වෙන කවුරු හරි අහන්නේ නේද? එතකොට මතක තියාගන්න ඕනේ අර මම කලින් කිව්වා වගේ I එකයි v එකේදී you නැත්තම් your කියන එක පාවිච්චි කරනවා. හරිද? එතකොට your mom වෙනවා. Does your mom cook rice for lunch? ඔයාගේ අම්මා දවල්ට බත් උයනවද කියලා අහනවා. එතනවට පේනවා මේ cooks එක cook වෙලා. ඊළඟ එක බලන්න the dog barks at night.
බල්ලා රෑට බුරනවා. මෙන්න මේකත් වර්තමාන කාල ක්‍රියාපදයක් සහිත වාක්‍යයක්. එතකොට මේ barks කියන්නේ බුරනවා. ඇයි මේ bark කියන පදය හැපැතට s එකක් එකතුලා තියෙන්නේ? මොකද dog කියන්නේ එක්කෙනෙක් නිසා. එක්කෙනෙක් නිසා අපි මේ ක්‍රියාපදයේ ඉස්සරහට s එකක් තියෙනවා. හැබැයි ප්‍රශ්නයකට හරවත් ඒකෙදි මොකද අපි දන්නවා මේ වාක්‍යෙ මේ කියන්නේ එක පුද්ගලෙක් ඉන්නවා නම් සෙන්ටෙන්ස් එකක ඉංග්‍රීසි භාෂාවේදී ඒ ක්‍රියාපදයේ ඇතුලේ හැංගිලා ඉන්නවා does. එයා ඉන්න නිසා s එකක් වෙලා තියෙන්නේ. එතකොට එයාව ක්වෙස්චන් ෆෝම් එකකට හරවද්දී ඒ කියන්නේ ප්‍රශ්නයක් බවට හරවද්දී අර ඇතුලේ අර verb ක්‍රියාපදයේ ඇතුලේ ඉන්න does එළියට ඇදලා ගන්නවා. එතකොට does එළියට ඇදලා අරගෙන සබ්ජෙක්ට් එක නැත්නම් උක්ත පදේ හැම මැදට ලියලා අර barks එකේ අර s එක නැතුව තමයි bark එක ලියන්න ඕනේ. හේතුව does එක මෙයාගෙන් අයින් කරලා තියෙන නිසා barks එක ඇතුලේ තමයි මේ does හැංගිලා ඉන්නේ. does එළියට ගත්තාම ආයේ අමුතුවෙන් s එකක් තියන්න ඕනේ නැහැ. හරිද? එතකොට ඒක තමයි මෙතනදී ප්‍රශ්නයක් හැදෙන්නේ does the dog bark at night? බල්ලා රෑට බුරනවද කියලා ප්‍රශ්න හැදෙනවා. දැක්කද? ඒක හරියම ලේසි. barks එක bark වෙලා. දැක්කද? ඊළඟට බලන්න ඊළඟ sentence එක my brother watches cartoon. මගේ මල්ලි කාටුන් නරඹනවා. මගේ මල්ලි කියන්නේ එක පුද්ගලයෙක්. එතකොට එක පුද්ගලයෙක් නම් ඉංග්‍රීසි භාෂාවේ එක වර්තමාන කාලෙත් නම් ඒක ක්‍රියාපදේ තියන්න ඕනේ කොහමද? අර ඒක ප්ලූරල් වෙන්න ඕනේ. ක්‍රියාපදේ ප්ලූරල් කියන්නේ වචනේ ප්ලූරල් කරන්න ඕනේ. එහෙම ලොකුවට හිතන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම s එකක් හරි es එකක් හරි තියෙන්න ඕනේ කියලා හිතන්නකෝ. එතකොට watchers වෙලා. දැන් watchers නෙමෙයිනේ හරිම වචනේ. watch නේ. දැන් watchers කියන්නේ ඇයි? මෙතන my brother ඉන්න නිසා. එක පුද්ගලයෙක් වාක්‍යයක ඉස්සරහා ඉන්න නිසා. දැන් අපිට එක ප්‍රශ්නයකට හරවද්දි කොහොමද? watchers ඇතුලේ ඉන්නේ කවුද? does හැංගිලා ඉන්නේ. does එළියට ගත්ත ගමන් ප්‍රශ්නේ හදා ගන්න ලේසි. does එළියට ගත්තා my brother your brother වෙනවා. මේ කලින් විදිහමයි my mom එක your mom වුණා වගේමයි my brother එක your brother වෙනවා. watchers එක watch වෙනවා. හේතුව ඇයි? මොකද watchers එකෙන් අපි does ගලවලා ඉස්සරහට අරගෙන තියෙන නිසා. does ඉස්සරහ නැත්තම් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. does ඉස්සරහා ඉන්න නිසා watch එක අපිට කීයටවත් es එකක් හරි s එකක් හරි කීයටවත් එහෙම verb එක තියන්න බෑ. නිකම්ම verb එක තියන්න. මෙතන es නැතුව watch එක තියෙන්නේ ඒක නිසා. does your brother watch cartoons? ඔයාගේ මල්ලි cartoons නරඹනවද කියලා ඔන්න ඔහොම ප්‍රශ්න හදනවා. දැන් මං හිතනවා ඔයාට do එකයි does එකයි කිසිම පැටලීමක් නැතුව ඉංග්‍රීසි වලින් වාට සෙන්ටෙන්ස් එකක් දීලා මම වාක්‍යයක් දීලා තිබ්බාම ඒක ඔයගොල්ලන්ට ක්වෙස්චන් එකකට හදාගන්න ලේසි කියලා. හරිද? ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. do එක නම් ඇත්තටම ලොකු අවුලක් නැහැ. does එකේදී ඔයාලට තියෙන්නේ ඇත්තටම වෙනස් කරන්න sentence patterns එක rule එකක් විදිහට තියෙන අර ඒක වචන පුද්ගලයෙක් නිසා අනිවාර්යෙන් verb එකේ අගට s එකක් හරි es එකක් හරි තියෙන්න ඕනේ. වර්තමාන කාල ක්‍රියාවක නම් ක්‍රියාපදයක් සහිත වාක්‍යයක් නම් හොඳට මතක තියාගන්න වර්තමාන කාල කියන එක ඒ කියන්නේ මේ වර්තමානයේ සිද්ධ වෙන දෙයක් ගැන කියලා තියෙනවා නම් විතරයි මේ s එකක් හරි es එකක් හරි තියෙන. අපි ඊළඟට did එකේදී කතා කරමු අතීතය ගැන කොහොමද අතීතේ දෙයක් වෙච්ච දෙයක් ගැන ප්‍රශ්න අහන්නේ කියලා. හරිද? මං හිතනවා ඔයගොල්ලන්ට මේක තේරුණා කියලා. අපි ඊළඟට කතා කරමු ඊළඟ question word එක did.